නිසා මම අද ඔයගලන්ට හිතුවා මගේ වගාව ගැන පොඩ්ඩක් පෙන්නන්න. ඉන්න යන්න වගාව බලන්න. දැන් තමයි ඇතුළට යන්න තියෙන්නේ. ඇතුළට යන්න. හරි. දැන් මම ඉන්නේ මගේ වගාව ඇතුලේ. මම වගා කරන්නේ කොච්චි. නයිමිරිස් කියන්නේ ඔයගොල්ලන්ගේ පැතිවල මොකක් කියනවද දන්නේ නැහැ. අපි නම් මෙහි කියන්නේ කොච්චි කියලා. නයිමිරිසුත් කියනවා. කොච්චි තමයි මම වගා කරලා තියෙන්නේ. ඉතින් අතරම මම මේක දෙවෙනි පාට තමයි මම මේ කොච්චි හිටවන්නේ. ඉස්සෙල්ලා නම් හිටුවේ මම කලින් වීඩියෝත් දාලා තියෙනවා. අර මේවා අර පොලිතින් බෑග්ස් වල ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒකත්. මේ තියෙන ඒවා. ඒවා තමයි මම කලින් හිටුවේ. ඒක මට සාර්ථක මදි. ඒක නිසා මම මේ පාර බිම හිටුවේ. අපි බලමු ඒ ටික. මේ තියෙන්නේ මම බිම හිටවපු කොච්චි. මේ තියෙන්නේ අර කලින් මං බෑග් වල හිටවපු මේවා අයින් කළා. තාම ඒවා හිටුවේ නෑ ඒවා තාම. ඉතින් බිම හිටවුවා වුණත් මට මේකෙදිත් ගැටලු ගොඩක් ආවා. ගොඩක්ම මම දොඳුනොත්ම ගස් හිටපු මුල් කාලේ ගස් මේ ඔයගොල්ලන්ට වලවල් වල නැති තැන් පෙන්නන්නේ. මේ හැම වලකම ගස් තිබුණා. දෙක ගාන හිටෙව්වා. මේ පේන්නේ මේ හැම එකකම කරටි වලින් කපනවා. මම මුල් කාලේ දැනන් හිටියේ නෑ ඒක කොහොමද මොකක්ද වෙන්නේ, ගස් මැරෙනවද කොහොම වෙනවද කියලා. පස්සේ මම රැයක් දෙකක් නැගිටලා මේකේ වටේ කැරකෙනකොට තමයි මම දැක්කේ ගුල්බෙල්ලෝ කරටි පිටින් කඩනවා. එහෙම කඩලා දාලා මගේ ගස් 100කට වැඩි ප්‍රමාණයක් නැති වුණා. මේ තියෙන්නේ කරටියෙම කාලා. නැත්තම් මේ සේරම එකම දවස් හිටවපු පැල ඒ ගසුත් ගුල්බෙල්ලෝ කැහේ නැත්තම් මේ ගාන ගස්. දැන් මගේ ගස්වල මල් ඇවිල්ලා තියෙනවා. මල් ඇවිල්ලා සමහරක් ගස් පිරිච්ච ගසුත් තියෙනවා. ඉතින් මම මේ ඔයගොල්ලන්ට දැන් මේ බිම පේනවා ඇති තැන තැන කොළ කපලා දාලා තියෙනවා. ඒවා අර මමත් මේ දේවල් ගැන දැනගෙන නෙමෙයි මේවා කරන්නේ. එක එක වීඩියෝස් බලලා තමයි මමත් කළේ. මෙහෙම අතු බෙදුනහම එතන යට ටික කපන්න කියලා තිබුණා. එහෙම කපලා දාපුවා තමයි බිම තියෙන්නේ. ඉතින් ගස් ගොඩක් ඒවා පීදිලා තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මම දන්නේ නැති ගොඩක් දේවල් මට කලින් වගාවදී මම දැනගත්තා. ඒ දේවලුත් එක්ක මමම දේවල් අත්දැක බලලා තමයි මේ පාර මේක පටන් ගත්තේ. ඒ වුණාට මේ පාරත් ගොඩක් දේවල් මට මග හැරිච්ච දේවල් තියෙනවා. මේ වගාවෙත් කරන්න අමාරු වෙච්ච තැන් තියෙනවා. මේ ගහට නම් ගොඩක් දීගෙන එනවදෝ කියලාත් හිතෙනවා. මෙහෙම තමයි මම වගාව ඉස්සෙල්ලාම පටන් ගත්තේ. මම ඉස්සෙල්ලාම වගාව කරන්න කලින් බිම හදාගත්තු හැටි ඒ වගේ පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් තියෙනවා. මම ඒවා ඔයගොල්ලන්ට දාන්නම්. හරි. ඉතින් ඒ විදිහට තමයි මම තනියෙන් නෙවෙයි මේක කළේ. අපි කීප දෙනෙක් එකතු වෙලා තමයි මේක මුලින්ම හදාගත්තේ. ගොඩක් මහන්සි වුණා මේකට. නමුත් දැන් ගස් මම හිතන්නේ 100ක් නෑ බොහෝ විට මට හිතෙන විදිහට ගොඩක් ඒවා මම කියවන්නේ මේ ගුලිබෙල්ලෝ කෑවා කියලා 100ක් නැහැ. මට හිතෙන්නේ 100කට අඩුයි. ඒත් මේ ටිකත් ප්‍රමාණවත් අපිට ගොඩ යන්න. හරියට හැදුනොත් හොඳයි. මේ තියෙන මහන්සියේ ප්‍රතිඵල අවසානෙට නොයි විදිහට තමා. ඉතින් මම හිතන්නේ මම ඇත්තටම කොච්චි කියන ලොකුවට දෙයක් ඔයගලන්ට කියන්න දන්නේ නැහැ.
මමත් මේවෑම්ම තමයි අත්දැකීම් ලබාගෙන නැවත නැවත වගා කරන්නේ. දැන් මගේ මේ දෙවෙනි නෙමෙයි තුන්වෙනි සෙට් එක තමයි මේ මං හිටෙව්වේ. ඉතින් මේවා වගා කරද්දි ගොඩාක් ගැටලු වලට මං කිව්වනේ කලිනුත් මුහුණ දුන්නයි කියලා. මේවා මම දන්නේ නැතුව මේවා ගස් කරටි පිටින් ගොළු බෙල්ලෝ කෑවා. මම රෑ 11ට 12ට නැගගෙන මේ වටේම ගිහිල්ලා ගොළු බෙල්ලෝ ඇහිඳිර වෙලාවල් ඕනි තරම් තිබුණා. ගොළු බෙල්ලෝ ඒ තරම් ඉන්නවා. ඉතින් මට මන් දැනගන්නකොට මගේ මේ වගාවේ ගස් 50ක් 60කට වැඩිය කාලා ඉවරයි. නමුත් දැන් මේ තියෙන ගස් ටික මම බේරගත්තේ මේ විදිහට තමයි. රෑ ගණනාවක් නැගිටලා මේ විදිහට මම මේ ගොළු බෙල්ලෝ එක්කව කර ඈතට ගිහින් විසි කළා. ඒත් සමහරක් ගස් මෙන්න මේ ගහ මොකක් හරි ලෙඩක් හැදීගෙන එනවා මේකේ. එහෙම තමයි දැන් අපිට එක අවාසියක් තියෙන ලෙඩක් හැදුනහම මේක අපිට ගලවලා විසි කරනවා මිසක් මේක අරගෙන වෙනම සාත්තු කරලා හදලා ආයේ මෙතෙන්ට ගේන්න බෑ. මොකද බිබර හිටවල තියෙන්නේ. දැන් ගොඩාක් ගස්වල මල් දාලා තියෙන්නේ. ඉතින් මට ගොඩක් සතුටුයි. මගේ මහන්සියෙන් මේ වගේ දෙයක් මම ගොඩනගාගත්ත එක. ගොඩක් ගෑනු ළමයි අද කාලේ ගොඩක් මේ වගේ දේවල් වලට යොමු වෙන්නේ නැහැ. මමත් කලින් ආසෙ නෑ වගා කරන්න. නමුත් මම ඉස්සෙල්ලා කොච්චි අර බදුන්නල පැල 50ක් හිටෙව්වා. ඒ 50න් ලැබපු අත්දැකීමුයි ඒකෙන් ඇතිවෙච්ච ආසාවටයි තමයි මං ආයේ මේ වගේ වගාවක් කරන්න වෙනඹුනේ. ඉතින් කොහොම හරි දැන් මම මේ නැති වලවල් වලටත් තාම වෙනම පැල සෙට් එකක් හදාගෙන ඉන්නවා. තාම ඒවා හිටවන්න තරම් ලොකු නැහැ. ඒවත් හිටවන්න ඕනි පස්සට. මේ ටික නම් ගොඩාක් හරිය කාලා ඉවරයි. අපිට මෙහි වහිනවා වැස්සට ගොළු බෙල්ලෝ ගොඩක් එනවා හැදෙනවා. කයි තන ප්‍රශ්නේ. කොහොම හරි ඉතින් බලමු මං ඉස්සරහටත් මේකේ වීඩියෝ ඔයගලන්ට ගේන්න බලාපොරොත්තු ඉන්නවා. මම කරන දේවල් වලට වෙනස්ම වීඩියෝ එකක් තමයි මේක. ඉතින් මම හිතනවා ඔයාලා මේකටත් කැමති වෙයි කියලා. හරි මම කලින් දාන්න මම අර ඉයරින්ස් හදන ඒවා ඒ වගේ වීඩියෝස් ගොඩක් දැම්ම. ඉතින් ඊට වැඩිය ගොඩාක් වෙනස් අත්දැකීමක් තමයි මේක. මම හිතනවා ඔයාලා මේකටත් කැමති වෙයි කියලා. ඒක ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් දාන්න. තව මේකේ මම ලබපු අත්දැකීම් ගැන මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කැමතියි. ඔයාලත් කැමතිද කියලා මට කියන්න. ඉතින් මම මේකේ ඇවිදින ගමන් තමයි ඔයගලන්ට වීඩියෝ කරන්නේ. බලන්න මේ ගස් සේරම පීදිලා තියෙන්නේ. දැන් ගොඩක් ගස් පීදිච්ච ඒවා තියෙනවා මේ මගේ වගාවේ දැන්. මම මේකට පරණ වීඩියෝත් එකතු කරලා තියෙනවා. ඔයගොල්ලන් ඒ ටිකක් බලන්න. මේ කියන්නේ මුලින් බිම හදාගන්න තැනේ ඉඳන් වීඩියෝ ටිකක් අන්තිමට මම එකතු කළා. ඒවත් බලන්න. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති ඇති කියලා. ඒත් සමහරක් අය නම් මේ වගේ දෙයකට කැමති නැති වෙන්න පුළුවන් මේ වගේ වීඩියෝ වලට. ඒත් මම ආරාධනා කරනවා මේ වීඩියෝ එකක් බලලා ඔයගොල්ලෝ මට ලයික් එකක් හරි කමෙන්ට් එකක් හරි දායි කියලා ඔයාලගේ අදහසුත්. ඉතින් මම ගොඩාක් දේවල් මේ සම්බන්ධව ගන්න දන්නේ නැහැ. මොකද මම මේ සම්බන්ධව ප්‍රවීණයෙක් නෙමෙයි නිසා. ඒත් මම දන්න දේවල් වලින් මට තේරෙන විදිහට තමයි මම මේක කරගෙන යන්නේ. මම මේ ඔයගලන්ට මේ තැන්වල ගොඩක් ඒවා පෙන්නන්නේ. අර මං කිව්වේ ගොළු බෙල්ලෝ කෑවයි කියලා. දැන් මේ ගහෙත් මේ කඳ හරියේ පොත්ත සේරම කාලා තියෙන්නේ. ඒ වගේ සෑහෙන්න මගේ ගස් මං කලිනුත් කිව්වා වගේම ගොඩක් ගස් නැති වුණා. ඉතින් ඔය දැන් තියෙන ටික තමා මේ පෙන්නන්නේ. තව නැති තැන් වලට දැන් අලුතෙන් ගස් ආයි හිටවගෙන යන්න ඕනේ.
හරි අමාරුයි මේ කාලේ අපිට වහින නිසා ගොළු බෙල්ලෝ හැදෙන ප්‍රමාණයත් වැඩිනේ. ඒකින්ද ගොඩක් ගොළු බෙල්ලෝ ඉන්නවා. කොච්චර අරන් දැම්මත් වැඩක් නැහැ. කොහෙන් හරි එකෙක් දෙන්නෙක් හරි ඇවිල්ලා කනවා. මෙන්න මේකට මට හිතෙන විදියට ලෙඩක් හෝ කැල්සියම් අධිකමක් තියෙනවා කියලා හිතෙනවා. මේ තියෙන්නේ මම ඉස්සෙල්ලම අපේ බිම හදාගත්තු එකේ වීඩියෝ බලන්න පේනවා ඇති. මේ විදිහට තමයි අපි වැඩ කළේ. ඒක ගොඩාක් ගුණ ගොඩක් තීච්චි ඉඩමක් තමයි අපි මේ සුද්ධ කරගෙන මේ විදිහට වගාවක් කරන්න අරගත්තේ. හරි අමාරුයි ඉතින් මේ ටික කරගත්තේ හරි අමාරුයි. මේ ටික ඉටිකොල්ලේ එළන ගමන් පැලත් හිටෝගෙන යන හැටි තමයි ඔයගලන්ට මම මේ පෙන්නන්නේ. ඉතින් දැන් දකින්න කෙනෙකුට ඒක හරි ලේසි කියලා හිතුණට මුල් ආරම්භය හරිම අමාරුයි. හරිම අමාරුවෙන් තමයි මේ ටික අපි කරගත්තේ. අඟවල් එහෙම ගොඩක් රිදෙනවා. අර පහත් වෙලාමනේ අපිට වැඩ කරන්න තිබ්බේ. ඉතින් මේ විදිහට කොහොම හරි හදාගත්තට පස්සේ ඉතින් ඒත් මහන්සි වුණා කියලා අපිට දෙවියෝ නිකන් ඒක දෙන්නේ නැහැ. ඉතින් ඒකෙත් පැල ගොඩක් දේ හරිය විනාශ වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි ඉතින් වැටෙන තැන්වලදී කොහොම හරි වැටෙන්නේ නැතුව අපි නැගිටින්න ඕනි. ඉතින් අපේ පොඩි සමාජිකයෙක් ඉන්නවා. එයා තමයි අපේ වැඩ බලන එක්කෙනා. ඉතින් ওই විදිහට අපි පැල ටික හිටෝ ගත්තා. මේ කණු හිටෝ බිලි හිටවල තියෙන්නේ වලවල් හොයාගන්න ලීසි වෙන්න. ඊට පස්සේ මේ තියෙන්නේ අපි පැල හිටුවට පස්සේ අපේ කියන්නේ මේ සතියකින් විතර ඒගොල්ලන්ට ඒකේ තනින් තන පැල නැති තැන් බලන්න පුළුවන්. ඒ තමයි ඔය ගොළු බෙල්ලෝ කන්න පටන් ගත්ත ආරම්භය. ඉතින් මට හොයාගන්න මේ දවස් වෙද්දි මම දන්නේ මේ කන්නේ ගොළු බෙල්ලෝ කියලා. මේ දවස්වලදී මම මේ පැලවලට මොකද වෙන්නේ කියලා හොයන ගමන් ඉන්න දවස් මේ වෙනකොට මම දන්නේ නැහැ ගොළු බෙල්ලෝ කාලයි මේ නැති කියලා. ඉතින් ඊට පස්සේ තමයි මම රෑ වෙලා 12ට විතර ඇවිල්ලා බලනවා මොකුද මේ ගස් වලට එන්නේ කියලා. එනකොට තමයි මම දකින්නේ ගහක් නමාගෙන ගොළු බෙල්ලෙක් ඒකේ කරටිය කනවා. ඊට පස්සේ තමයි මම දැනගත්තේ ගොළු බෙල්ලෝ තමයි මේ කරටියෙන් ඉඳන් කන්නේ කියලා. ඊට පස්සේ ඉඳන් ඉතින් එදා ඉඳන්ම ගොළු බෙල්ලන් ඇහිඳලා අයින් කරගෙන තමයි ওই ගස් ටික දැන් අර ඉස්සෙල්ලා පින්නපු තරම් ලොකු කරගත්තේ. ඉතින් එකෙන් දෙකෙන් මට ඒක හොයාගත්ත නම් පැල ටික බේරගන්න තිබුණා.